සැබවින්ම මේ සටන්කාමී දකුණත් පිතිකරුවා මේ තරගය තුල විනාශකාරී බවක් පෙන්වුම් කළා. ඒ අනුව වීනස් බොලොඤ්ඤේ ක්‍රීඩා සමාජයේ සතු තිබූ ජයග්‍රහණය උදුරාගත් ආකාරය ප්‍රශංසනීයයි. මීට ප්‍රථම පන්දුවේම පහරක් කෙල්ල කරමින් එක ලකුණක් හිමි කරගත්තා මයුර ප්‍රමෝද. ලකුණු 4යි පන්දුව හරියක්. එවර රමණීය පහරක් කෙල්ල කළා. ඩිප් බැක්වර්ඩ් එවර දර්ශනීය දැකුම් කළු ලොෆ්ට් ඩොන් රයි කෙටි පන්දුවක් ඉවර ලැබුණේ හරවා පහරක් කෙල්ල කළා. හොඳින් පන්දුව නතර කරගත්තා. වේගය අඩාල කළා අශාන්ත ලෙෆන්. එක ලකුණක් හිමි කර ගන්නවා. හොඳ පන්දුවක් සාර්ථක පන්දුවක් මයුර පොදුරේ ඉවර යොමු කළේ. ප්‍රසන්න දාමක උසති පන්දුව යවනවා. සිය උසින් නිතාමත් බැනමින් ප්‍රයෝජන ගන්නවා පන්දුව යවන්නේ කුලෙස. හොඳ පන්දුවක් ඉතාමත් හොඳ පන්දුවක්. ඒදී ධනුෂ්ක සම්පත් දමා ගැසුවා කඩුල්ල වෙත. වැදුනා නම් ප්‍රමෝදන සිදුවනවා. ඉබත් පන්න ක්‍රීඩා පිටින් එක ලකුණු දෙක බවට පත් කළා. ඉතාමත් දුර්වල පන්දු රැකීමක් එහිදී දුටුවේ. එයානුව ලකුණු දෙකක් ලබා ගන්නවා. අතිරේක ලකුණු දෙකක්ද විනිශ්චයකාරතුමනි. අතිරේක ලකුණු දෙක. හොඳ පන්දුවක් ඉතාමත් හොඳ පන්දුවක්. නැවත බරක් යොමු කළේ ප්‍රසන්න ධම්මික. එම ලකුණත් සමග ලකුණු තත්ත්වයේ ලකුණු 20ක් දක්වා වැඩි කරගෙන ආරම්භක පන්දු වාරයේ ලකුණු 16ක් ලබා ගත්තා. කැඳවන්නේ කියවන්ට දකුණත් පිතිකරුවා හමුවේ. හොඳ පන්දුවක් ඉතාමත් හොඳ පන්දුවක්. වයස අවුරුදු 40ට වැඩි ක්‍රීඩකයෙක් මෙවන් ආකාරයේ වේගයකින් පන්දු යවනවා. බැක ඔබ මවිතවනවා නම් මේ පුදුමයක් නේ. ඉතාමත් දක්ෂ දිවෙනවා නැවත බරක් පන්දු යවන්ට. හොඳ පන්දුවක් ඉතාමත් හොඳ පන්දුවක්. එක ලකුණක් හිමි කර ගන්නවා. පොයින්ට් කව් පොයින්ට් අතරට පන්දුව ස්ථානගත වදී ලකුණු දෙක ඉතාමත් වේගයෙන් ලබා ගන්නවා. යොහුසුළු ධාවනයක් ක්‍රීඩා පිටිය තුල එෆ්සී පිටහසරුවන්ට. ලෙෆ්ට් හෑන්ඩ් ඕවර් ද විකට් අන්තයෙන් පන්දු යවන්න ආකර්ෂණීය පහරක් වීරකෝන්. ඒ ඉතාමත් මැනමින් ලොෆ්ට් ඩොන් රයි පහරක් බවට පරිවර්තනය කරගත්තා. ලකුණු පිපාසාවෙන් සිටින බමත් පිතිකරුවා. එකී පිපස්සව සංසිඳවා ගන්නා තත්ත්වයක් පේනවා ගලගොඩ සජින්ද වාස් ක්‍රීඩා පිටිය තුල. පාරක් කෙල්ල කරනවා. පන්දුවේ ගමන් මඟ වෙත පැමිණ උඩ පන්දුවක් ලෙස ගෝණයේ තිබෙනවා. මිලින ප්‍රියෂාන් පන්දුව වෙත පියන ගද්දී එක ලකුණක් ලබා ගන්නට සමත් වුණා. එමනේ ලකුණු ලබා ගන්නට වම පිතිකරුවාගේ පාදේ ශක්තිමත් කර තිබෙනවා. පන්දුව රකින්නන් සිව්වා ප්‍රසන්න ධම්මික. හොඳ පන්දුවක් සාර්ථක පන්දුවක් එබර යොමුවන්නේ වීරකෝන් නැවත බරක්. එවර හොඳ පන්දුවක් පන්දුවේ වේගය අඩාල කරගන්න බෑම් කළා. ෆලෝ ත්‍රූ එක තුලම එක ලකුණයි දෙවන ලකුණ ඉතාමත් වේගයෙන් ලබා ගන්නවා. ඉල්ලීමක් කරනවා. ප්‍රබල ඉල්ලීමක් කෙසේ වෙතත්. කුඩ බොහෝදක් එක ලකුණ බෙඩිබෙන් ඉල්ලීමක් කරනවා. පැහැදිලිවම දුවදී දවියාමක් කියා. පහද හමුවට කැඳවා ගන්නවා. පන්දු යවන්න ප්‍රථම පන්දුවටම පහරක් කෙල්ල කරමින් උඩ පන්දුවක් බබට පරිවර්තනය කර ගන්නවා. අයනුව අශාන්ත ලෙෆන් ගෝල්ඩන් ඩක් අවස්ථාවකට ලකුණු තම මුහුණ දුන් ප්‍රථම පන්දුව තුලම දැබී යාමට ලකුණු ප්‍රේතරගේ දරබණනේ. මමත් පිතිකරුවා දැබී ගිය විට තවත් මමත් පිතිකරුවෙකු ආදේශ කර ගන්නවා. සමීර සඳරුවන් කැඳවා ගන්න ක්‍රීඩා පිටිය තුල පිටිහැසුරුම් රේඛාව මතට ප්‍රේතරගේ දරබණනේ. ශ්‍රී ලංකාවේ මාදුටු
ඉතාමත් සිත් ගන්නා සුළු කලාත්මක පහර බල හිමි ගඩ පිටි ඕනෑම අන්තයකින් පහර එල්ල කිරීමේ අපූර්ව හැකියාවක් සහජයෙන්ම උරුම කරගෙන සිටින ප්‍රබල බමත් පිතිකරුවා ගෙවීගේ මාසය තුළ මේ මාසේ මුල් සතියන්තයේ බඩ පිට උඩ පන්දුවක් රැක ගන්නවා විශිෂ්ට උඩ පන්දුවක් එයිදී ගෝල්ඩන් ඩක් අවස්ථාවකට මාත් පිතිකරුවන් දෙදෙනාම ලකුණේ ප්‍රිය තරගෙන අරබන්නනි කිසිදු ලකුණක් ලබා නොදී කඩලු දෙකක් ලබාගෙන තරගයට ඉතාමත්ම විශාල ආලෝකයක් දැන් එක්කාසු කළා ෆරහත් අහමඩ් පැහැදිලිවම ඉතාමත්ම හොඳින් යොමු කළ පන්දු දෙකක් ඔන්න හැට්‍රික් අවස්ථාවකට එවර ඉතාමත්ම බැකුම් කළු පහරක් එල්ල කළා ස්වීප කව කලාපයෙන් පන්දු ස්ථානගත කළා තිසර දේශාන් අපකට් පහරකට වෑයම් කළේ ඉතාමත් හොඳ පහරකින් ලකුණු 4ක් හිමි කරගත්තා ඒ අනුව ලකුණු තත්ත්වයේ ලකුණු 4යි පානදුර සුපර් පැෂන්ස් ක්‍රිකට්ගේ ලකුණු තත්ත්වයේ මේ වන විට ඔවුන් හඹා යන්නේ ලකුණු 37ක ජයග්‍රාහී ඉලක්කයක් පන්දු ප්‍රථම පන්දු ආරේ තාවත් ඉතාමත්ම දැවැන්ත ලොෆ්ට ඩොන්රයි පහරක් එල්ල කළා කව් කෝණ කලාවේ ඩෙහලින් පන්දු ස්ථානගත කළා සටන්කාමී දකුණත් පිතිකරුවා ශබ්ද නගා කෑගැසමින් එල්ල කළ විශාල පහරත් සමග ලකුණු තත්ත්වය 10ක් දක්වා වැඩි කරගත්තා පන්දු 12ක් තුළ ලකුණු 27ක් දැන් ලබා ගත යුතුයි තරගයේ ජය ගැනීම සඳහා ගමාලය ඔබ දැකවී සිටිනේ හුදා කැඳවා ගන්නවා පන්දු යවන්ට ඉතාමත් ප්‍රවේශමෙන් පාවිච්චි කළ යුතු නමක් දර්ශනීය පාරක් ෆ්ලික් පාර ඉතාමත්ම සිත් ගන්නා සුළුයි ප්‍රිය තරගයට අරබන්නනි ඇඟට පතන නොදෙනී ආයාසයකින් තොරව එල්ල කළ පාරක් ලකුණු 6ක් හිමි කර ගන්නවා ධනුෂ්ක සම්පත්ගේ පිටෙන් ලකුණු තත්ත්වයේ 16ක් දක්වා වැඩි වී තිබෙනවා මේ පිට එවර හරවා පහරක් එල්ල කරනවා ස්කාලෙක් දිසි පන්දු ස්ථානගත කරනවා එක ලකුණේ ලකුණු දෙකයි ආවෙන ලකුණු 4ක් ලබා ගන්නවා ඒ දී අවසන් නිමේෂයේදී ලකුණු 4 සීමාව ස්පර්ශ කර ගන්නවා පිට තවත් ලකුණු 4කින් ධනුෂ්ක සම්පත් ලකුණු තත්ත්වය වැඩි කරද්දී ධනුෂ්කගේ ලකුණු තත්ත්වය ලකුණු 10යි සමස්ත ලකුණු පූර්ව කියවෙන්නේ ලකුණු 20ක් ලෙස තවත් ලකුණු 17ක් ලබා ගත යුතුයි පන්දු 10ක් තුල තරගය ජය ගැනීමට තරගයක් ජයගත්තේ හොඳ පන්දුවක් ඉතාමත් හොඳ පන්දුවක් එක ලකුණක් හිමි කර ගන්නවා ධනුෂ්ක සම්පත් ඉතාමත්ම නිදහසේ ඉවසිලිවන්තව පිතිකරුවෙනි බදියත් කරන ආකාරයේ පේන්න තිබෙනවා ඒ වගේම බීනස් බොලොන්ජේ කලබලකාරවර නාලක පෙරරා මහතා ඒ වගේම ජනක පිරිස් මතක් කළ යුතුයි මේ තරගේ පන්දුවෙන් පසු හොඳ පන්දුවක් ඉතාමත් හොඳ පන්දුවක් ඉබර යොමු කළේ එයානුම එක ලකුණක් හිමි කර ගන්නවා එයානුම ඔබ දන්නවා මේ වසරේ ශ්‍රී ලංකාවේ සිදුවුණු ඉතිහාසගත වියසන් වසා ආධාර අරමුදල් ලබා දෙනවා පැතුම් තරගගේ ප්‍රථම පන්දුවටම ලකුණක් හිමි කර ගන්නට සමත් වුණා කෝගුල් පන්දුව රැගෙන බාර දෙද්දී ලකුණු තත්ත්වයේ ලකුණු නැවතවරක් පන්දුව යවන්නට කෙටි පන්දුවක් එබර ලැබුණේ පහරක් එල්ල කළා හරබා පහරක් මිඩ්වික දෙසින් පන්දුව ස්ථානගත කරමින් එක ලකුණක් ලබා ගන්නවා ධනුෂ්ක සම්පත් හොඳ පන්දුවක් තියුණු පන්දුවක් ඉතාමත් මැනමින් යොමු කළා දුන්නෙන් මුදාහල හීයක් පරිද්දෙන් පන්දුව ගමන් කළා පිතිකරුවා පසු කරමින් නිශ්ශාන්ත වීරකෝන්ගේ දෑත් තුළට එයානුව මගහැරී ගිය පන්දුවක් ලෙස ලකුණු සටහන් කරුවා තිතක් තැබුවා ලකුණු සටහන් ලේඛනය තුළ උඩ පන්දුවක් අතෑරුණා එදී
රැකගත යුතු මට්ටමේ උඩ පන්දුවක් වීරකෝන් අතින් ගිලිහෙන්නේ ප්‍රිය තරගෙන අරබන්නනි. නිශාන්ත වීරකෝන් අතින් නිවන්නාකාරී උඩ පන්දුවක් ගිලී යාම අතිශයින්ම වාසනාව කැඳවා ගැනීමක් බව කිව්වුයි. ධනුෂ්ක සම්පත් වැනි පිතිකරුවෙක් ලබා දෙන්නේ එක් අවස්ථාවක් පමණයි. අවස්ථාව මගහැර ගැනීම තරගයක් අතහැර දැමුවාසේ නම් කළාට වරදක් නැහැ. ලකුණු තත්ත්වයේ ලකුණු 27යි තවත් ලකුණු 10ක් ලබා ගත යුතුයි අවසන් පන්දු වාරය තුල. හොඳ පන්දුවක් ඉතාමත්ම තියුණු පන්දුවක් බ්ලොක් හෝල් එක තුළටම පන්දුව යොමු කළා. ලකුණක් ලබා ගන්න සමත් වුණා ධනුෂ්ක සම්පත්. පන්දු 3යි ලකුණු යවන්නේ. එවර පාරක් කෙල්ල කරනවා. හරබා පාරක් කෙසේ වෙතත් එක ලකුණකට සීමා වෙනවා ප්‍රිය තරගෙන අරබන්නනි. පන්දු දෙකක් තුල ලකුණු 8ක් ලබා ගත යුතුයි දැන් තරගයේ ජය ගන්නට. එවර පන්දුව යොමු කළා. අපි බලමු. වයිට් පන්දුවක් සමග ලකුණක්. මෙන්න මෙතන තීරණාත්මක සාධකයක් ප්‍රිය තරගෙන අරබන්නනි. දැන් පන්දු දෙකක් තුල ලකුණු 6ක් අවශ්‍යයි තරගයේ ජය ගන්නට. ඒ ඉතාමත්ම තියුණු ඒ ඉතාමත්ම සටන්කාමී නිමාවකින් නිම වෙන තරගයක් බවට පත්වෙමින් තිබෙන ආකාරයක් අප දකිනවා. ලංකා සොබ්බෝල් ලයිව් ඔස්සේ අතිවිශාල පිරිසක් මේ තරග මාලාව නරඹන විට ක්‍රීඩා පිටිය තුළ සජීවීව විශාල පිරිසක් මේ තරග මාලාව සිය දැසට හසු කර ගනිමින් තිබෙනවා. වින්දනීය ක්‍රිකට් ක්‍රීඩාවේ සටන්කාමී අවසානයක් වින්දනීය අවසානයක් දැකීමට හැකියාවක් තිබෙවිද? පාරක් කෙල්ල කරනවා. උඩ පන්දුවක් ලෙස ගෝණයේ තිබෙනවා. අපි බලමු රැකගනීවිද? රැක ගන්නවා. විශිෂ්ට උඩ පන්දුවක්. එනම් සැබවින්ම විශිෂ්ට උඩ පන්දුවක්. එනම් මෙන්න උබේසේන්ට මේ ඉලක්කය ලැබෙන්නේ මීට පෙර තරගය තුලදීත් එක් පන්දුවක් තුල ලකුණු 6ක් ලබා ගැනීමට තිබුණු විට ඔහු ලබා ගත්තා. මෙන්න දැන් මේ පන්දුව තුලත් ඔහුට ලැබෙනවා දෛවෝපගත අවස්ථාවක් ප්‍රිය තරගෙන අරබන්නනි. උබේසේන සටන්කාමී තුන්ගිරියව ක්‍රීඩකයාට මෙම වැදගත් තරගය තුල මෙම කඩේම ජය ගන්න හැකියාවක් ලැබෙවිද? මීට පෙර කිරියල්ල TRL කිරියල්ල පන්දු යවන්න හමුවෙත් මෙම ඉලක්කය ලබා ගන්නට සමත් වුණා. ඒ අනුව දැන් මේ තරගය තුලදී උබේසේන මෙම දක්ෂම දක්වාවිද ප්‍රිය තරගෙන අරබන්නනි. ගැනීමට හැකියාවක් ලැබෙයිද? බානුක සෝදනම් වානේ පන්දු යවන්න. මෙන්න තීරණාත්මක පන්දුව. එවර ලකුණු 6ක් ලබා ගන්නවා ප්‍රිය තරගෙන අරබන්නනි. උබේසේන සැබවින්ම මේ සටන්කාමී දකුණක් පිතිකරුවා මේ තරගය තුල විනාශකාරී බවක් පෙන්වුම් කළා. ඒ අනුව වීනස් බොලොඤ්ඤේ ක්‍රීඩා සමාජයේ සතු තිබූ ජයග්‍රහණය උදුරාගත් ආකාරයේ ප්‍රශංසනීයයි. මීට පැයකට පමණ පෙර ආතුව TRL කිරියල්ල ක්‍රීඩකින්ටත් මෙවන් ආකාරයේ ඛේදනීය ඉරණමක් උරුම කර දුන් දකුණක් පිතිකරුවා මේ තරගය තුලත් එවන් ආකාරයේ ඛේදනීය ඉරණමක් පානදුර සුපේෂන් පිතිකරුවා වීනස් බොලොඤ්ඤේ පන්දු යවන්නාට ලබා දුන්නා. සැබවින්ම චමත්කාර ජනක මේ ක්‍රීඩාවේ චමත්කාර ජනක අවසානයක් ලබා දුන්නා ප්‍රිය තරගෙන අරබන්නනි. උබේසේන ඔබ වීරත්වයේ පිතිකරු නිමක් දියත් කළේ මේ ක්‍රීඩා පිටිය තුල සැබවින්ම බල සම්පන්න පිතිකරුවා. ඒ අනුව ආරාධනා කරනවා පානදුර සුපේෂන්ස් කණ්ඩායමට සහ හාලියල කැරබියන් කණ්ඩායමට කාසිය බාසිවරුගා බැලීමට පැමිණෙන්න.